අයිබෝන් කියලා පිළිගන්නවා මඳුව රිවිව් ප්ලස් YouTube channel එකට. අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන අවිලා තියෙනවා ගොඩක් කට්ටිය අපිට අරගෙන එන්න කියලා කමෙන්ට් කරලා තියෙන සුපිරි ෆිල්ම් එකක්. ඉතින් ගොඩක් කට්ටියගේ ඉල්ලීම නිසා අද අපි 2025 තිරගත වුණ සිකන්දර් කියන ෆිල්ම් එක තමයි ඔයාලා වෙනුවෙන් අරගෙන අවිලා තියෙන්නේ. කතාව ගැන කැටියෙන් කිව්වොත් මේ කතාවේ ඉන්නවා රාණි සහීබා සයිශ්‍රී රාජ්කෝට් කියලා රැජිනක්. ඉතින් මේ රැජිනියට ජීවිතේ හැමදේම නොවඩුව ලැබුණත් එයාට එයාගේ සැමියාගෙන් කාලය කියන දේ හම්බ වෙන්නේ ගොඩක්ම අඩුවෙන්. ඉතින් මේ විදිහට කාලය ගත වෙලා යනකොට හදිසියෙම මේ රාණි සබා කියන රැජිනියට ජීවිතෙන් සමු ගන්න සිද්ධ වෙනවා. නමුත් ඇය පුද්ගලයන් 3 දෙනෙක් ඇතුළේ ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියනකොට වඩා කෙනෙක් ඒ 3 දෙනාව ජීවත් කරවනවා කිව්වොත් හරියටම හරි. ඉතින් ඒක නා කවුද? ඇයි එහෙම කරන්නේ? අවසානයේ මොකක් වෙයිද? රාණි සබාට මොකද සිද්ධ වුනේ? මේ හැමදේම දැනගන්න නම් අපිට මේ කතාව පැත්තට යන්නම සිද්ධ වෙනවා. කතාවට යන්න කලින් හැමදාමත් වගේ මතක් කරනවා ඔයා තාමත් අපේ මధుව රිවිව් ප්ලස් YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔන්න පාලින් ඔයා වෙනුවෙන්ම subscribe button එක පේන්න තියෙනවා. ඒක click කරගෙනම ඔයාට අපේ channel එකත් එක්ක එකතු වෙන්නත් පුළුවන්. හරිනම් තවත් වැඩි කතා බහක් නැතුව අපි යමු අද මේ සුපිරිම ෆිල්ම් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. කතාව පටන් ගද්දිම අපිට පේනවා මහා ඇමති ප්‍රධාන්ගේ පුතා අර්ජුන් රාජ්කෝට් යන ෆ්ලයිට් එකට එනවා. ඉතින් අර්ජුන් ආවට පස්සේ දකිනවා අර්ජුන්ගේ සීට් එකට එහා පැත්තේ පුංචි ළමයෙක් එක්ක ගෑනු කෙනෙක් ඉන්නවා. අර්ජුන්ට ඉතින් මේ ගෑනු කෙනාව හොඳට දැකලා පුරුදු නිසා ඒ ගෑනු කෙනාගෙන් අහනවා ඔයා නිලියක්ද එහෙම නැත්නම් ටීවී channel එකක හරි වැඩ කරනවද කියලා. එතකොට ඒ ගෑනු කෙනා නෑ කියලා කිව්වත් එයා හොඳටම බය වෙනවා. හැබැයි මේ අර්ජුන්ට මේ කෙල්ලව හොඳටම දැකලා පුරුද්දක් තියෙනවා. ඉතින් අර්ජුන් මේ කෙල්ලගේ ෆොටෝ එකක් ගහලා ෆෝන් එකෙන් බලනකොට තමයි අර්ජුන්ට මතක් වෙන්නේ මේ කෙල්ල නිල් චිත්‍රපටි නිලියක් කියලා. අර්ජුන් ඒක නිසා මේ කෙල්ලට කියනවා මම ඔයාගේ වීඩියෝස් බලලා තියෙනවා කියලා. එතකොට මේ කෙල්ල හරිම අසරණ විදිහට කියනවා මගේ අතීතේ හාර අවසන් එපා. මම දැන් ඒ දේවල් නතර කරලා තියෙන්නේ. මම දැන් කසාද බැඳලා මට දැන් දරුවෙකුත් ඉන්නවා කියලා. එතකොට මේ අර්ජුන් අපහාසයට වගේ අහනවා ඔයාගේ හස්බන්ඩ් ඔයාව කසාද බඳින්න කැමති උනේ මේ වීඩියෝ බලලා වෙන්න ඇති නේද කියලා. ඊළඟට මේ කෙල්ලගේ පුතාට වොෂ්රූම් එකට යන්න ඕනි වෙනවා. ඉතින් ඒ විදිහට ගිහිල්ලා එනකොට අර්ජුන් මේ ළමයාව එයාගේ ළඟට අරගෙන එයාගේ ටැබ් එක දෙනවා ගේම් එකක් ප්ලේ කරන්න. අර්ජුන් ඊට පස්සේ මේ කෙල්ල ගාවට ඇවිල්ලා වාඩි වෙලා එතනම තිබ්බ රෙද්දක් අරගෙන ඒ කෙල්ලගේ ඇඟට වැටෙන විදිහට පොර වෙලා ඒ කෙල්ලගේ ඇඟ අමුතු විදිහට අත ගන්නවා. ඉතින් මේ කෙල්ල හොඳටම බය වෙලා වටපිට බැලුවත් ඒ ෆ්ලයිට් එකේ යන හැමෝම කට්ටිය හොඳටම නිදි. අර්ජුන් ඉතින් අනවශ්‍ය විදිහට මේ කෙල්ලගේ ඇඟට අත තියෙනවත් එක්කම එකපාරටම අර්ජුන්ට කවුරු හරි කෙනෙක් පහර දෙනවා. ඉතින් මෙයා තමයි අපේ කතාවේ ප්‍රධාන හීරෝ. රාජ්කෝට් මාලිගාවේ අන්තිම රජු සංජේ රාජ්කෝට්. ඉතින් සංජේ රාජ්කෝට් අර්ජුන්ට වගේම එයාගේ ගෝලයන්ට හොඳටම පහර දීලා මේ කෙල්ලගෙන් සමාව අරගන්න කියනවා. ඒ වගේම කියනවා ඒ කෙනාගේ අතීතයේ වර්තමානයත් එක්ක පටලව ගන්න එපා කියලා. ඊළඟට අපිට පේනවා අර්ජුන්ගේ තාත්තා මහා ඇමති ප්‍රධාන්ට මේ වෙනකොට ආරංචි වෙලා ඉවරයි ෆ්ලයිට් එකේ ඉද්දි එයාගේ පුතාට කවුරු හරි කෙනෙක් හොඳටම පහර දීලා කියලා. හැබැයි අර්ජුන්ට කවුද ගැහුවේ කියලා මහා ඇමති ප්‍රධාන් තාම දන්නේ නැහැ. ප්‍රධාන ඒක නිසා එයාගේ පීఏට කියනවා හරියානා පොලිස් ස්ටේෂන් එකේ ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ්ට පණිවිඩය යවන්න කියලා එයාගේ පුතාට ගහපු කෙනාව හොයාගන්න කියලා. හැබැයි ප්‍රධාන කියන විදිහට එයාගේ පුතාට පහර දීපු කෙනාගේ මිනිය තමයි එයාට ඕනි කරන්නේ. ඒ අනුව ඊළඟට අපිට පේනවා ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ්. ඉතින් ප්‍රකාශ් පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා කියනවා අර්ජුන්ට පහර දීලා තියෙන්නේ ෆ්ලයිට් එකේ සීට් නම්බර් 3F එකේ හිටපු සංජේ රාජ්කෝට්. මට මේ මිනිහයාගේ ෆයිල් එක ඕනි කියලා. ඉතින් ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් ඒ අනුව ඒ ෆයිල් එක හොයාගෙන චෙක් කරනකොට දැනගන්නවා පහුගිය අවුරුදු 5 ඇතුළත සංජයට කේස් 49ක් තියෙනවා. නමුත් පොලිසිය ඒකට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් අරගෙන නැහැ කියලා. ඉතින් පොලිසිය ඉතුරු කට්ටිය නම් කියන්නේ සංජයට විරුද්ධව ඇක්ෂන් එකක් අරගන්න එක ලේසි නෑ කියලා. ඉතින් මේ කතාවට හොඳටම තරහ ගියපු ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් කෙලින්ම පිටත් වෙනවා රාජ්කෝට් මාලිගාවට සංජයව ඇරස් කරන්න. ඉතින් ඒ විදිහට ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් මාලිගාවට ආවම එයාගේ ඉස්සරහට එන්නේ සංජය රාජ්කෝට්ගේ බිරිඳ රාණි සහීබා රාජ්කෝට්. ඉතින් රාණි ඇවිල්ලා කියනවා කලින්ම පොලිසිය එනවා කියන මැසේජ් එක හම්බ වුණ නිසා සංජය කෙලින්ම ඉන්ස්පෙක්ටර්ව හම්බ වෙන්න පොලිස් ස්ටේෂන් එකට ගියා කියලා. ඒ අනුව ඉන්ස්පෙක්ටර් ආපහු පිටත් වෙන්න හදනකොට රාණි කියනවා අපේ වාහනයකින් පිටත් වෙන්න මොකද පොලිස් ජීප් එක එච්චර ආරක්ෂිත නෑ කියලා. ඉතින් ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් ඒකට සමච්චලයට වගේ hina වෙලා එළියට එනකොට රාජ්කෝට් මාලිගාව ඉස්සරහා මුළු රාජ්කෝට් වලම ජනතාව පිරීලා ඉන්නවා. මොකද ඒ ජනතාව දැනගෙන තියෙනවා සංජයව ඇරස් කරන්න මාලිගාවට පොලිසියෙන් ඇවිල්ලා කියලා. ඒ වගේම ඉතින් පොලිස් වාහන ටිකත් කෑලි වලට ගලවලා දාලා කොහොම හරි අවසානයේ ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ්ට රාණි සහීබා කිව්වා වගේම රාජ්කෝට් මාලිගාවේ වාහනයක තමයි පොලිස් ස්ටේෂන් එකට යන්න වෙන්නේ. ඒ විදිහට මේ ඉන්ස්පෙක්ටර් ප්‍රකාශන් පොලිස් ස්ටේෂන් එකට එනකොටත් එතන සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් පිරීලා ඉන්නවා.
ඒ වගේම පොලිස් ස්ටේෂන් එක ඇතුළට එනකොට සංජය උසස් නිලධාරීන් එක්ක කතා කර කර ඉන්නවා. ඉතින් එතන ඉන්න උසස් නිලධාරියෙක් මේ වෙලාවේ ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ්ට දොස් කියනවා දේශපාලන අණක් නිසා ඉහළ නිලධාරියෙකුට දන්වන්නේ නැතුව රාජ්කෝට් මාලිගාවට ගියපු එකට. එතකොට මේ ප්‍රකාශ් ගොඩක් කේන්තියෙන් මේ වගේ කට්ටියගේ පාලනයක් නම් ගෙනියන්නේ අපි මොකටද කියලා බැටන් පොල්ලෙන් මේසෙට ගහනවා. ඒ වගේ මේ සද්ද නිසා එළියට වෙලා ඉන්න සංජයගේ මිනිස්සු කලබල වෙනවා. සංජය ඒක නිසා ඉතින් එයාගේ ප්‍රධාන ආරක්ෂකයා අමරට කියලා තමයි තමන්ගේ ජනතාව සංසුන් කරවගන්නේ. ඊට පස්සේ අර උසස් නිලධාරියා සංජයට කියනවා ඔයා දැන් මෙතනින් පිටත් වෙන්න. ඔයා ඉන්නකල් ඔයාගේ මිනිස්සු මෙතනින් හෙල්ලෙන්නේවත් නැහැ කියලා. ඒ වගේම සංජයත් පොලිස් ස්ටේෂන් එකෙන් පිටත් වෙන්න හදනකොට ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් කියනවා මහමැතිගේ පුතාට පහර දීලා දැන් බේරුණාට ඔයාව අනිවාර්යයෙන්ම දවසක අත්අඩංගුවට අරගන්නවා කියලා. සංජය එතකොට නොදැන කරන වැරදි 100කට සමාව දෙනවා. ඒත් දැනගෙන කරන වැරදි වලට දඬුවම් කරනවා කියලා එතනින් පිට වෙලා යනවා. ඒත් එකම රාණි සහීබා ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ්ට කෝල් කරනවා. ඉතින් රාණි සහීබා අරගෙන කියන්නේ මම හිතුවේ ඔයා ආපු විදිහට සංජයව ඇරස් කරයි කියලා. ඒත් එයාව ආපහු ගෙදර එවලන කියලා. එතකොට ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් කියනවා ඔයාගේ හස්බන්ඩ් මිනිසුන්ගේ බලෙන් දැන් බේරුණාට දවසක අනිවාර්යයෙන්ම මේ කරපු දෙයට වේදනාව විඳින්න වෙයි කියලා. රාණි සහීබා එතකොට කියනවා අවසානයේ ඔයාට පගාව දුන්න මහාඇමති ප්‍රධානටයි මිසක් සංජය රාජ්කෝට් නෙමේ වේදනාව විඳින්න වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සංජය රාජ්කෝට් මහාඇමති ප්‍රධාන වගේම ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් අතර ආරවුලක් නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ තුන්දෙනාගේ මේ සටන කොහොම කෙලවර වෙයිද කියලා. ඔන්න ඊළඟට අපිට පේනවා සංජය එයාගේ බිරිඳ රාණිත් එක්ක වෙඩින් එකකට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මේ වෙඩින් එකට ඉන්ස්පෙක්ටර් ප්‍රකාශුත් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් එතන ඉන්න කෙනෙක් එක්ක එළියට වෙලා සංජය ගැන විස්තර වගේක් කතා කර කර ඉන්නව පේනනවා. ඉතින් ටික වෙලාවක් ගියාම ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් එක කතා කර කර හිටපු කෙනා රාණි සහීබට කෝල් කරලා කියනවා සංජය සර්ගේ ජීවිතේ අනතුරේ ඔය දෙන්න ආපහු යනකොට පහර දීම සූදානම් කරලා තියෙනවා කියලා. හැබැයි රාණි සහීබට මේ ගැන සංජයට කිසිම දෙයක් කියන්න පුළුවන් සුදුසු තත්වයක නෙමෙයි ඉන්නේ. ඒ වගේම තමයි සංජය එයාගේ ආරක්ෂකයන්ට කියනවා ඔයාලා තව ටික වෙලාවක් විනෝද වෙලාම එන්න මම රාණි සබත් එක්ක එතකල් ගෙදර පිටත් වෙලා යන්නම් කියලා. එතකොටම රාණි සබා ඒකට විරුද්ධ වෙලා ආරක්ෂකයන්ටත් එයාලත් එක්කම එන්න කියනවා. හැබැයි මේ කිසිම දෙයක් දන්නේ නැති සංජය ආරක්ෂකයෝ ටික එතන නවත්තලා රාණි සබත් එක්ක ආපහු පිටත් වෙන්න තීරණය කරලා ඉවරයි. ඒ අනුව ඉතින් මේ දෙන්න තනියම වාහනේ යන අතරතුරේ රාණි සබා සංජයට හොරෙන් අමරට මොකක් හරි මැසේජ් එකක් දානවා. ඒ වගේම සංජයටත් තේරෙනවා රාණි සබා මොකක් හරි අවුලකින් ඉන්නවා කියලා. සංජයක නිසා රාණි සබාගෙන් ඒ ගැන ඇහුවත් රාණි සබා මුකුත් නෑ කියලා සංජයගේ අවධානය වෙනස් කරන්න වෙන කතාවක් ඇදලා ගන්නවා. ඒ අතර අපිට පේන්නනවා රාණි සබා අමර එක දිගින් දිගටම සංජයට නොදැනෙන්න මැසේජ් කරනවා. ඒ වගේම එයා ලොකේෂන් එක ෂෙයා කරනවා. ඒත් එකම ටික දුරක් යනකොට නිදිමත වැඩි හින්දාම රාණි සබාට වාහනේම නිින්ද යනවා. ඒත් එකම එකපාරටම රේල් ගේට් දෙකම වැහෙනවා. ඉතින් සංජය ඒකට හිතන්නේ ට්‍රේන් එක දැන් එනවා ඇති කියලා. හැබැයි එහෙම දෙයක් නෙමෙයි රාණි සබාට ලැබිලා තියෙන නිවුස් එක ඇත්ත. ඊළඟට අපිට පේනවා සංජයට පහර දෙන්න වාහන වලින් විශාල පිරිසක් මෙහාට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක නිසා මේ වෙලාවේ සංජය සහ ඒ පිරිස අතර ලොකු ගැටුමක් ඇති වෙනවා. ඉතින් අවසානයේ මේ ටීම් එක සංජයට වෙඩි තියන ඉලක්ක කරනකොටම සංජයගේ ගෝලියෝ පිරිසක් එතෙන්ට එනවා. ඒක නිසා ඉතින් මේ සංජයගේ ගෝලියෝ දැක්ක පිරිස මෙතනින් පලා යනවා. අතරම ඉතින් රාණි සබා මේ වෙලාවේ සංජයගේ ජීවිතේ බේරන්න උදව් ඉල්ලන්නේ අමර්ගෙන්. ඉතින් ඒක නිසා තමයි අමර් කණ්ඩායම මෙතෙන්ට එවලා තියෙන්නේ. ඒ කොහොම නමුත් ඊළඟට අපිට පේනවා සංජය වැඩක ඉන්න වෙලාවේ රාණි සබා ඇවිල්ලා ගොඩක් සතුටින් කියනවා එයා මාස දෙකක් තිස්සේ ඇඳපු චිත්‍රය සම්පූර්ණයෙන්ම ඇඳලා ඉවර කළා කියලා. ඒක නිසා ඉතින් රාණි සබා ඒ චිත්‍රය සංජයට පෙන්වන්න අරගෙන එන්නම් කියලා ගොඩක් සතුටින් ඇතුළට යනවා. ඒ වගේම රාණි සබා මේ වෙලාවේ ගොඩක් සතුටින් එයාගේ සහායිකාවටත් කියනවා මම මේ ඇඳලා ඉවර කරපු චිත්‍රය සංජයට පෙන්වන්න අරගෙන යනවා කියලා. ඉතින් රාණි සබා එහෙම කියලා ගොඩක් සතුටින් චිත්‍රෙත් අරගෙන එනකොට සංජය ටේබල් එකේ නෑ. සංජය එළියට ගිහිල්ලා කට්ටියක් එක්ක කතා කර කර ඉන්නවා. ඉතින් මේ දේ නිසා රාණි සබාට ගොඩක් දුක හිතෙනවා. රාණි සබා ඒක නිසා ගොඩක් අවුලෙන් ඒ චිත්‍රය අරගෙන එනවා දැක්ක සහායිකාව ඒ ගැන අහනකොට රාණි සබා හරිම වේදනාවෙන් කියනවා සංජය මට හැමදේම දුන්නත් එයාගේ ළඟ මං වෙනුවෙන් කාලය නෑ කියලා. ඉතින් ඒකෙන් පස්සේ පහුවදා සංජයලගේ සහායිකාව සංජයගේ ළඟට ඇවිල්ලා කියනවා හෙට දෙසැම්බර් 8 වෙනිදා කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ සංජයට විශේෂ මුකුත්ම මතක් වෙන්නේ නැහැ. හැබැයි සහායිකාව මතක් කරලා කියනවා සංජය සහ රාණි සබා මුලින්ම මුණ ගැහුණ දවස තමයි දෙසැම්බර් 8 කියලා. ඊට පස්සේ තමයි සංජයට හැමදේම මතක් වෙලා සහායිකාවට කියන්නේ හරි මම මොකක් හරි කරන්නම් කියලා.
ඊට පස්සේ අපිට පේන්නනවා 8 වෙනිදා රෑ වෙලා සංජය රාණි සභාව එළියට එක් කරගෙන යනවා. ඉතින් රාණි සභාව මොකද්ද විශේෂත්වය කියලා ඇහුවට සංජය කියන්නෙත් නැහැ. කොහොම හරි මේ සංජය රාණි සභාව එක තැනකට එක් කරගෙන එනවා. ඇතරම කිව්වොත් සංජය හරිම ලස්සනට ඩ්‍රෝන් යන ආධාරයෙන් රාණි සභාව වෙනුවෙන් සුපිරිම සර්ප්‍රයිස් එකක් දෙනවා. රාණි සභාවත් ඉතින් ඒකට ගොඩක්ම සතුටු වෙනවා. ඒත් එකම අපිට පේන්නනවා මහයඹති ප්‍රධාන්ගේ පුතා අර්ජුන්ගේ බර්ත්ඩේ පාටි එක. ඉතින් අර්ජුන් ගොඩක් සතුටින් ප්‍රධාන්ට ෆෝන් එක පෙන්නලා කියනවා එයාගේ බර්ත්ඩේ පාටි එක Facebook එකේ වෛරල් යනවා කියලා. කොහොම හරි ඉතින් අර්ජුන්ගේ මේ සතුට ගොඩ වෙලාවක් තියෙන්නේ නැහැ. මොකද මේ අර්ජුන් ෆ්ලයිට් එකේදී අර කෙල්ලගෙන් සමාව ගන්න එක කවුරු හරි කෙනෙක් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් මේ වෙලාවේ සෝෂල් මීඩියා වල වෛරල් වෙනවා. ඉතින් මේ වෙලාවේ ඒ වීඩියෝ එක දැක්ක මහයමති ප්‍රධාන්ගේ රතු කට්ට නගිනවා. ප්‍රධාන ඒක නිසාම අර්ජුන්ට කියනවා ඊළඟට සංජයගේ බෙල්ල කපන වීඩියෝ එකක් වෛරල් වෙන්න ඕනේ කියලා. කොහොම හරි සිද්ධියෙන් පස්සේ ආපහු රාජ්කෝට් මාලිගාව පැත්තට ආවොත් රාණි සභාව මේ වෙනකොට යූරින් එකක් චෙක් කරන ගමන් ඉන්නේ. ඉතින් ඒ රිසල්ට් එක පොසිටිව් වෙනවා. ඉතින් රාණි සභාව ගොඩක් සතුටින් ඒ සුභාරංචිය සංජයට කියන්න යනකොට සංජය හොඳටම නිදි. හැබැයි රාණි සභාව සතුට වැඩිකමටම සංජයව ඇහැරවනවා ඒ නිවුස් එක කියන්න. ඒත් ඉතින් ඇහැරුණ සංජයට ඇහෙන්නේ නම් එළියට වෙලා කතා කරන එයාලගේ ගල්වලේ වැඩ කරන මැනේජර් රමේෂ්ගේ කටහඬ. ඉතින් සංජය ඒක නිසාම රාණි සභාවට ඇහුම්කන් දෙන්නේ නැතුව එතනින් පිට වෙලා යනවා රමේෂ්ව හම්බ වෙන්න. ඉතින් මේ රමේෂ් කියන විදිහට සති දෙකකට කලින් නාඳුන පුද්ගලයෙක් ගල්වලකට ඕනි කරනවා කියලා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 50ක් ඉල්ලගෙන තියෙනවා. ඒ වෙනුවෙන් ඒ පුද්ගලයා රමේෂ්ට ලක්ෂ 2ක් සල්ලි දීලා තියෙනවා. එතකොට තමයි මේ සංජයට මීටර් වෙන්නේ පහුගිය සතියේ පංජාබ් වල සිද්ධ වෙච්ච බෝම්බ බ්ලාස්ට් එකට තමයි ඒ පුපුරණ ද්‍රව්‍ය අරගෙන ගිහිලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට තරහා ගියපු සංජය රමේෂ්ට පාරක් ගැහුවත් ඇතරම රමේෂේ පුද්ගලයා ත්‍රස්තවාදියෙක් කියලා දැනගෙන ඉඳලා නැහැ. කොහොම හරි ඊළඟට පොලිස් ස්ටේෂන් එකේ ඕෆිස් කෙනෙක්ගෙන් රාණි සභාවට ඔත්තුවක් හම්බ වෙනවා ගල්වලේ රාමේෂ්ව ඝාතනය කරන්න සැලසුමක් ලෑස්ති වෙනවා කියලා. එහෙම වුණ පංජාබ් වල සිද්ධ වුණ බෝම්බ කේස් එකට සංජයව පටලවන්න ඉඩ තියෙනවා. මේක තනිකරම ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ්ගේ ප්ලෑන් එකක් කියලා කියනවා. ඒ වගේම අපිට පේනවා රාමේෂ්ගේ පිටිපස්සෙන් කවුරු හරි මැර පිරිසක් පන්නගෙන යනවා. ඒ වගේම මේක කොහොම හරි සංජයටත් ආරංචි වෙලා රාමේෂ් ඉන්න තැනට යනවා. රාණි සභාවත් ඒ වගේම තවත් වාහනයකින් සංජයගේ පිටිපස්සෙන් යනවා. ඉතින් ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ්ගේ මිනිස්සු රාමේෂ්ව සංජයගේ ගල්වලයේදීම තමයි කොටු කරගෙන ඉන්නේ. හැබැයි මේ වෙලාවේ මේ කට්ටියට රාමේෂ්ව මරන්න වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවෙම සංජය ඇතුළු පිරිස මෙතෙන්ට එනවා. කොහොම හරි මේ වෙලාවේ මැර පිරිසයි සංජයගේ අතරයි ලොකු ෆයිට් එකක් ඇති වෙනවා. ඒත් එකම පිටිපස්සෙන් වාහනයකින් ආපු රාණි සභාවත් එතෙන්ට එනවා. ඉතින් අපි හිතුවටත් වඩා ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් වෙනම ප්ලෑන් එකක් තමයි ගහලා තියෙන්නේ. මොකද මේ ප්‍රකාශ්ට ඕනේ වෙන්නේ රමේෂ් විතරක් නෙමෙයි සංජයවත් මරලා දාන්න. ඉතින් ඒ ප්ලෑන් එකට අනුව ලොකු ගල් පර්වතයක තැනින් තැන කලින්ම පුපුරණ ද්‍රව්‍ය සෙට් කරලායි තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවේ රාණි සභාව සංජයට කතා කරනවා. ඒක ඇහුණු සංජය එතෙන්ට දුවගෙන යනවත් එක්කම අර ගල් තලාව පුපුරලා යනවා. ඒත් ඒකෙන් කිසිම කෙනෙකුට කරදරයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් සංජය රාණි සභාවට ස්තුති කරනවා රාණි සභාව කතා කරපු නිසා තමයි Taman බේරුනේ කියලා. එතකොටම අමර සංජයට කියනවා රාණි සභාව හැම වෙලාවකම ඔයාව ආරක්ෂා කරනවා කියලා. හැබැයි රාණි සභාව අමරට ඒ ගැන කියන්න ඉඩ දෙන්නේ නැහැ. රාණි සභාව සංජයට කියනවා අද සිකුරාදා නිසා රමේෂ්ව පරිස්සමට කොහෙට හරි එක් කරගෙන ගිහිල්ලා සඳුදා උසාවියට බාර දෙනකල් ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඉතින් සංජය රාණි සභාව කාර් එක ළඟට එක් කරගෙන එනවා. ඒත් එකම අපිට පේනවා රාණි සභාවගේ ඇඳුමේ ලේ තියෙනවා. නමුත් ඉතින් රාණි සභාව ඒ ගැන සංජයට අඟවන්නෙත් නැහැ. සංජය ඒක දකින්නෙත් නැහැ. කොහොම හරි වාහනේට නැංග රාණි සභාව අමරට කියනවා එයාට සංජයට කියන්න දෙයක් තියෙනවා කියලා. අමරදින් ඒ කාරණය ගැන සංජයට කිව්වා සංජය කෝල් එකක් දෙන්නම් කියලා එතනින් පිට වෙලා යනවා. ඊළඟට මේ සංජය රාමේෂ්ව ආරක්ෂිතව එක තැනකට එක් කරගෙන එනවා. එතකොට අමර කෝල් එකක් දෙනවා රාණි සභාව හොස්පිටල් එකට අරගෙන ආවා ගල්තලාව පුපුරනකොට විසිකුණ ගල් පතුරක් රාණි සභාවගේ ඇඟේ වැදිලා තුවාල වුණ නිසා කියලා. ඉතින් සංජය නම් ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ. මොකද එයාගේ ඔළුවේ මේ වෙලාවේ වැඩ කරන්නේ කොහොම හරි රාමේෂ්ව බේරගන්න එක ගැන විතරයි. ඒක නිසා සංජය කියනවා රාණි සභාවගේ ටිකට් කැපුවාම එයාට කෝල් එකක් දෙන්න කියලා. ඊළඟට අපිට පේනවා සංජය සඳුදා උදේම රාමේෂ්ව උසාවියට එක් කරගෙන යනවා. ඉතින් සංජය උසාවියේ ඉන්නකොට එකපාරටම විශාල පිරිසක් අඬාගෙනම උසාවියට එනවා. ඉතින් කලබල නිසාම එළියට ආපු සංජයට ඒ කට්ටිය මොනවා හරි දෙයක් කියනවා. ඉතින් ඒ අනුව අපිට පේනවා සංජය කලබලෙන්ම හොස්පිටල් එකට දුවගෙන එනවා. ඉතින් ඒ විදියට එනකොට රාජ්කෝට් මාලිගාවේ රැජින රාණි සභාව මිය ගිහිල්ලා ඉවරයි. ඒත් එකම ડોක්ටර් සංජයට කියනවා රාණි සභාව අවයව දන් දෙන්න ලියලා තියෙන නිසා ඔයා අස්සන් කරොත් ඒ වැඩ කටයුතු ඉක්මනින් සූදානම් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ සංජය මේ වෙලාවේ ගොඩක් දුක් වෙනවා. ඒ වගේම රාණි සභාවගේ සහායිකාව සංජයට කියනවා රාණි සභාව සර්ගේ ෆෝන් එකට මැසේජ් වගේක් එවලා තිබ්බා ඒවා බැලුවද කියලා. ඉතින් සේවිකා වේදේ කියන කල් සංජය රාණි සභාවගේ මැසේජ් සීන් කරලවත් නැහැ. ඉතින් සංජය ඒ වෙලාවේ තමයි රාණි සභාව එයාට එවලා තියෙන මැසේජ් ටිකත් ඕපන් කරලා බලන්නේ. ඉතින් රාණි සභාව දවස ගානේ එයාගේ හිතේ තියෙන දේවල් සංජයට මැසේජ් එකකින් දාලා තියෙනවා.
ඒ වගේම එයාට දරුවෙක් හම්බ වෙන්න යනවා කියන නිවුස් එකක් දාලා තියෙනවා. ඉතින් අඩුම තරමේ සංජය ඒ ගැනවත් දන්නේ නැහැ. ඒ වගේම අවසන් කටයුතු කරන වෙලාවේ සංජය අඩුම තරමේ රාණි සභාගේ ලග්නෙවත් දන්නේ නැහැ. කොහොම හරි අවසානයේ සංජය අමර එක කියනවා මං වැඩවලට කාලය යොමු කරාට මගේ බිරිඳ ගැන හොයලා බලලම නැහැ. එයා කන්න ආස මොනවද කියලාවත් මම දැනගෙන ඉඳලා නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ සංජය ගොඩක් පසුතැවෙනවා වැඩවලට විතරක් මූලික තැන දීපු එකෙන් රාණි සභාවට සංජයගෙන් ලැබුණ තැන ගැන. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු රාජ්කෝට් මාලිගාවේ රැජිනගේ අභාවයෙන් පස්සේ සංජය රාජ්කෝට්ගේ ජීවිත ගමන මොන වගේ වෙයිද කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ රාණි සභාවත් එක්ක එකට ඉගෙනගත්ත යාළුවෝ කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා සංජයව හම්බ වෙන්න. ඉතින් සංජය රාණි සභාවේ යාළුවොත් එක්ක කියන්නේ සංජයගේ නොසැලකිලිමත්කම ගැන. ඒ වගේම මේ වෙලාවේ තමයි සංජය දැනගන්නේ රාණි සභාව ඉගෙනගෙන තියෙන්නේ ලෝය කෙනෙක් වෙන්න කියලා. ඒත් එකපාරටම එයාගේ හීනේ කැප කරලා සංජයත් එක්ක විවාහ වෙන්න තීරණය කරා කියලා. ඊළඟට මේ සංජයට රාණි සභාවේ අවයව ප්‍රදාන කරපු සහතිකය ලැබෙනවා. මේ වෙලාවේ නම් ඉතින් ඒ සහතිකය දැක්ක සංජයට ඒක දරා ගන්න ගොඩක් අමාරුයි. ඒ වගේම සංජයට මතක් වෙනවා රාණි සහිබා ඉන්නකොට අවයව ප්‍රදානයට අස්සන් කරන වෙලාවේ දීපු පොරොන්දුවක්. ඉතින් සංජය ඒ වෙලාවේ රාණි සහිබට පොරොන්දු වෙනවා සංජය ඉන්නකල් එයාට කවදාවත් මුකුත් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ කොහොම නමුත් ඊළඟට අපිට පේනවා සංජය ඩොක්ටර්ට කතා කරලා රාණි සහිබගේ අවයව බද්ධ කරපු කට්ටියගේ විස්තර ගැන අහනවා. ඒ ඩොක්ටර් කියන විදිහට රාණි සහිබගේ ඇස් හදවත වගේම පෙනහළු තමයි දන් දීලා තියෙන්නේ. ඒ වගේම මේ දේවල් බද්ධ කරපු තුන්දෙනාම මේ වෙනකොට ඉන්නේ මුම්බායි වල කියලා. ඒ අනුව ඊළඟට අපිට පේනවා සංජය එනවා මුම්බායි වලට. සංජය ඉතින් මුලින්ම එන්නේ කමර් කියලා පුංචි පිරිමි ළමයෙක් හම්බ වෙන්න. සංජය ඉතින් ඈත ඉඳන්ම දකිනවා කමර්ගේ ඇඟේ තියෙන මැහුම් පාරවල්. ඒත් එකම සංජයට රාණි සභාව මැවිලා පේන්න පටන් ගන්නවා. ඒ වගේම ඉතින් සංජය කමර් එක කතා කරනකොට තමයි දැනගන්නේ කමර් පුංචි කාලෙම එයාගේ අම්මයි තාත්තයි එයාව මේ ප්ලැට්ෆෝම් එකේ දාලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසාම කමර් මේ මුඩුක්වේ තමයි හැදෙන්නේ. ඒ වගේම අහුවෙන ඕනෙම ගෙදරකින් කාලා ජීවිතේ ගැට ගහ ගන්න අසරණ කොල්ලෙක් කියලා. ඉතින් දවසක් හිටි හැටියෙම මේ කමර් කලන්තේ දාලා වැටෙනවා. ඒකෙන් තමයි කමර් දැනගෙන තියෙන්නේ එයාට පෙනහළු වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් කමර් කියනවා මැරෙන්න ගියපු මට කවුරු හරි පෙනහළු දීලා තියෙනවා කියලා. ඊළඟට මේ සංජය කමර්ගෙන් අහනවා ඔයා මගෙත් එක්ක යන්න එනවද කියලා. හැබැයි කමර නම් කියන්නේ එයාටයි එයාගේ යාළුවන්ටයි කන්නයි අඳින්න ඇඳුමුයි අරගෙන දෙන්න කියලා. සංජය එක නිසා ඉතින් මේ මුඩුක්කුවේ ඉන්න සේරම ළමයි එක් කරගෙන ගිහිල්ලා එයාලා කන්න ආස දේවල් වගේම ඇඳුමුත් අරගෙන දෙනවා. ඉතින් සංජය මේ විදිහට කමර එක්ක දවස් 2ක් විතර කාලය ගත කරනවා. ඉතින් මෙහෙම ඉන්නකොට සංජයට එක දවසක මේ පැත්තේ ඉන්න මෙඩිකල් ස්ටුඩන්ට්ලා වගේ හම්බ වෙනවා. ඒ හරහා සංජය දැනගන්නවා කමරට විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේ 75%ක්ම පෙනහළු රෝගීන් ඉන්නවා. ඒකෙන් හැම අවුරුද්දකම 35ක් 40ක් වගේ මිනිස්සු මැරෙනවා කියලා. ඉතින් ඒකට හේතුව වෙලා තියෙන විරාට් බක්සි කියන පුද්ගලයා විසින් මේ ප්‍රදේශයේ පවත්වගෙන යන කසල අංගණය නිසා. ඉතින් එතන දවසකට ඉටිමලු, ප්ලාස්ටික්, රබර්, රෝහල් අපද්‍රව්‍ය, කැලි කසල ටොන් ගාණක් පිච්චෙනවා. ඒ පිච්චෙන විස දුමේ බලපෑම තමයි මිනිසුන්ගේ පෙනහළු රෝගයට හේතු වෙලා තියෙන්නේ. සංජය ඉතින් මේ වෙලාවේ පොරොන්දු වෙනවා විරාට් බක්සි කරන මේ විනාශය නවත්තලා දාන්න උදව් කරනවා කියලා. ඊළඟට මේ සංජය එනවා රාණි සහිබගේ S2 දන් දුන්න වයිදේවි කියලා කෙල්ලෙක් හම්බ වෙන්න. ඉතින් සංජය මේ ගෙදරට එන්නේ වයිදේවිගේ මාමා කෙනෙක්ගේ යාළුවෙක් විදිහට. ඒ වගේම ඉතින් මේ සංජය කලින්ම මාමා හරහා දැනගන්නවා වයිදේවි කසාද බැඳලා හිටියත් මේ වෙනකම්ම මංගල සූත්‍රයේ පළඳින්න තරම්වත් වත්කමක් නැහැ කියලා. ඒක නිසා මෙතෙන් මේ සංජය මංගල සූත්‍රයකුත් වයිදේවිට ගෙනල්ලා දෙනවා. ඉතින් ඊළඟට මේ සංජය යන්නේ රාණි සහිබගේ හදවත බද්ධ කරපු ගෑනු ළමයා නිෂාව බලන්න. ඉතින් ඒ විදිහට යනකොට නිෂා තාම ඉන්නේ හොස්පිටල් එකේ. කොහොම නමුත් සංජය මේ තුන්දෙනාව අහම්බෙන් මුණ ගැහෙනවා වගේ මුණ ගැහිලා ආවට ඒගොල්ලොන්ට ඇත්තනම් කියන්නේ නැහැ. කොහොම නමුත් අවසානයේ සංජය අමරට කියනවා දැන් මේ ලෝකේ රාණි සභා නැති වුණත් එයා ජීවත් වෙනවා. ඒක නිසා මට ආපහු හිතේ සන්තෝෂෙන් රාජ්කෝට් වලට යන්න පුළුවන් කියලා. කොහොමද ඊළඟට අපිට පේනවා මහාමති ප්‍රධාන්ගේ පක්ෂ රැස්වීමක් තියෙනවා. ඒ වෙලාවේ ප්‍රධාන කියනවා විරුද්ධ පක්ෂය අපිට මඩ ගහන්න ඕනේ හින්දා කැත වැඩක් කරලා තියෙනවා. කවුද මිනිහෙක් අහිංසකයෙක්ට ෆ්ලයිට් එකකදී බල්ලෙට්ට වගේ ගහන වීඩියෝ එකකට AI වලින් මගේ පුතාව එඩිට් කරලා ඒ වීඩියෝ එක වෛරල් කරලා කියලා. ඉතින් මේ අතරේ සංජය සහ එයාගේ කණ්ඩායම ආපහු රාජ්කෝට් යන්න එන්නෙත් මේ පාරෙමයි. ඒක නිසා මෙතෙන් සංජය ලව වාහන ට්‍රැෆික් එකකට අහු වෙනවා. ඒ අතර එක පොලිස් නිලධාරියෙක් දකිනවා මේ සංජයව. ඊට පස්සේ නිලධාරියා අර්ජුන්ට කතා කරලා කියනවා සංජය මේ රැළියේ ඉන්නවා කියලා. හැබැයි අර්ජුන් ඒක පිළිගන්නේ නැහැ. අර්ජුන් කියනවා වෙන කවුරු හරි වෙන්න ඇති කියලා. ඒ වගේම ටික වෙලාවකින් ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් අර්ජුන්ට කතා කරලා කියනවා සංජයගේ ෆෝන් එක ට්‍රේස් කරාම ලොකේෂන් එක මුම්බායි වල පේනවා වගේම එයා මේ රැළිය ළඟම ඉන්නවා පේනවා කියලා. ඊට පස්සේ අර්ජුන් විශ්වාස කරනවා සංජය මේ වෙලාවේ රාජ්කෝට් වල නෙමෙයි මුම්බායි වල ඉන්නේ කියලා. ඉතින් අර්ජුන් ඒක නිසා කැමරමන් කෙනෙකුට කෝල් කරලා කියනවා හැම වාහනයක්ම zoom කරලා LED ස්ක්‍රීන් එකට දෙන්න කියලා. ඉතින් ඒ විදිහට බලනකොට සංජය ඇත්තටම මේ රැළියේ ඉන්නවා.
ඒ වගේම ඉතින් ස්ක්‍රීන් එකෙන් සංජයව දැක්ක ගමන් ප්‍රධාන් වගේම අර්ජුනුත් හොඳටම බය වෙනවා. කොහොම නමුත් ප්‍රධාන් මේ වෙලාවේ හිමීට අර්ජුන්ට චීට් එකක් දෙනවා සංජයව ඉවරයක් කරන්න කියලා. ඒ වගේම තමයි සංජය දන්නවා මේක ප්‍රධාන්ගේ රැලියක් කියලා. ඉතින් අමර් කියනවා ප්‍රධාන්ට අහු නොවි ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනි. මොකද ප්‍රධාන් සංජය මුම්බයි ආව ඇත්තම හේතුව දැනගත්තොත් ඒ තුන් දෙනාට මොකක් හරි කරදරයක් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඊළඟට ඉතින් අර්ජුන් එයාගේ මැර ටීම් එකත් එක්ක එනවා සංජයව අල්ලගන්න. ඒත් එකම සංජය එයාලා ඉන්න වාහනයෙන් පිටත් වෙනවා. අර්ජුනුත් එයාගේ ටීම් එකත් එක්කම සංජයගේ පස්සෙන් පන්නගෙන එනවා. කොහොම හරි මෙහෙම එනකොට අර්ජුන්ගේ වාහනේ පෙල්ලිලා අර්ජුන් එතනම මැරෙනවා. ඊළඟට මේ අර්ජුන් මැරුණා කියන නිවුස් එක ප්‍රධාන්ට එනවා. ඉතින් ප්‍රධාන ඒක නිසා මේ රැලියෙන් නැගිටලා යන සිද්ධියකුත් අපිට පේනවා. ඒ වගේම ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් රාජ්කෝට් මාලිගාවට ඇවිල්ලා ඒකේ වැඩ කරන කට්ටියට කියනවා මහයමතිගේ පුතා අර්ජුන් මීට ටික වෙලාවකට කලින් මැරුණා. ඒ වගේම එතන සංජය සහ එයාගේ ටීම් එක ඉඳලා තියෙනවා. ඒක නිසා ඇත්ත කියන්න සංජය මොකටද මුම්බයි ගියේ කියලා. ඉතින් මෙන්න මේ හේතුව නිසා රාණි සහීබගේ සහායිකාව ඇත්තම හේතුව බයටම කියනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ සංජය ආපහු ට්‍රේන් එකෙන් රාජ්කෝට් වලට එන්න පිටත් වෙනවා. ඒ වගේම මේ විදිහට එන අතරතුරේ සංජයට ආරංචි වෙනවා කමර් ආපහු අසනීප වෙලා. වෛද්‍ය තරහ වෙලා ගෙදරින් ගිහිල්ලා ඒක නිසා වෛද්‍යයන් නිතරම අඬනවා. ඒ වගේම නිශාගේ තත්ත්වෙත් නරක අතර හැරිලා කියලා. ඉතින් සංජය මේ වෙලාවේ ගොඩක් අවුල් යනවා. මොකද ඒ තුන් දෙනා ගාවම තියෙන්නේ රාණි සහීබගේ අවයව නිසා. ඒක නිසා ඒවට හානියක් වෙනවට මේ සංජය කොහොමත්ම කැමති නෑ. සංජය ඒක නිසාම එයාගේ ටීම් එකට කියනවා ආපහු මුම්බායි යමු කියලා. හැබැයි සංජයට ඒ දේ කරන්න අමර් ඉඩ දෙන්නේ නෑ. කොහොම හරි ඊළඟට මේ සංජයට කෝල් එකක් එනවා මහයමති ප්‍රධාන්ගෙන්. ඉතින් ප්‍රධාන් මේ වෙනකොට සංජය මුම්බායි ආපු හැත්තම හේතුව දැනගෙන තමයි කතා කරන්නේ. ඉතින් ප්‍රධාන් කියනවා එයාගේ පුතා මැරුණා වගේම රාණි සහීබගේ අවයව වලටත් එයා ජීවත් වෙන්න දෙන්නේ නෑ කියලා. ඒක නිසා ඒ තුන් දෙනාව මරලා දානවා කියලා ප්‍රධාන් තර්ජනය කරනවා. ඔන්න ඉතින් මෙන්න මේ දෙයට නම් අමරට සංජයව නවත්තන්න බෑ. මොකද මේ සංජය ඒ හේතුව නිසාම ආපස්සට මුම්බායි යන්න තීරණය කරනවා. ඊළඟට අපිට පේනවා කමර ඉන්න ගමේ මල ගෙදර සිද්ධ වෙලා. ඉතින් ඒ අවස්ථාවෙත් විරාට් බක්සිගේ ගෝලයෝ කුණු එකතු කරනවා ගිනි තියන්න. කොහොම හරි මේ ගමේ පිරිමි කෙනෙක් මේ කට්ටියගෙන් ඉල්ලීමක් කරනවා මිනිය වලේ දානකන් හරි කුණු පුච්චන්නේ නැතුව ඉන්න කියලා. ඉතින් ඒකෙන් සිද්ධ වෙන්නේ මේ මිනිස්සයාට ඒ කට්ටියගෙන් හොඳටම ගුටි කන්න සිද්ධ වෙන එක. ඒ වෙලාවෙම තමයි එතෙන්ට සංජය ඇතුළු එයාගේ පිරිසත් එන්නේ. ආවට පස්සේ මේ සංජය සහ විරාට් බක්සිගේ ගෝලයෝ අතර විශාල ගැටුමක් ඇති වෙනවා. ඉතින් ඒ ෆයිට් එකෙන් පස්සේ අපිට පේනවා සංජය එනවා වෛදේවිගේ මහගෙදරට. ඉතින් වෛදේවිගේ මාමට සංජය ගැන සැකයක් ඇති වෙනවා නාදුරන කෙනෙක් මේ විදිහට උදව් කරනවට. ඒක නිසා වෛදේවිගේ මාමා කියනවා එයා පොලිසියට කෝල් කරනවා කියලා. ඒක නිසා ඉතින් මේ අමර සිද්ධ වුණ ඇත්තම කතාව මේ මාමත් එක්ක කියනවා. ඉතින් එහෙම කිව්වට පස්සේ තමයි මාමා වෛදේවි ගැන විස්තර කියන්නේ. ඉතින් වෛදේවි කියන්නේ හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක්. ඒ වගේම එයා ලව් මැරේජ් එකක් තමයි කරගෙන තියෙන්නේ. ඉතින් හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ කාන්තාවන්ට රස්සාවල් කරන්න අවසර නැහැ. ඒක නිසාම තමයි කල්පනා කරලම වෛදේවි අසනීප වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ සංජය වෛදේවිවත් එක්ක කරගෙන යනවා වෛදේවිගේ හස්බන්ඩ්ගේ ගෙදරට. ඉතින් සංජය මේ වෙලාවේ වෛදේවිව යාළු කරලා දීලා හස්බන්ඩ් තේරුම් කරනවා වෛදේවිගේ ඇස් බද්ධ කරලා වැඩි කාලයක් නැති හින්දා එයා මේ විදියට අඬන එක එච්චර හොඳ නෑ කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ සංජය ඉන්නවා නිශාගේ තාත්තත් එක්ක. ඉතින් නිශාගේ තාත්තා කියන විදිහට නිශාට FIR එකක් තිබිලා තියෙනවා. ඒත් ඒක බ්‍රේක් අප් වුණාට පස්සේ එයාට ડિප්‍රෙෂන් හැදිලා ගොඩක් අසනීප වෙලා තියෙනවා. ඒ වගේම නිශාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ කසාදේ වෙන ගෑනු කෙනෙක් එක්ක තීන්දුව වෙලා තියෙනවා. ඉතින් නිශා දැන් මේ ඉන්න තත්වෙත් එක්ක එයා ඒකත් දැනගත්තොත් එයා තවත් අසනීප වෙන්න ඉඩ තියෙනවා. ඉතින් සංජය ඒක නිසා නිශාගේ තාත්තට කියනවා ඔයා බය වෙන්න එපා මං කොහොම හරි කරලා නිශාගේ ප්‍රශ්නේ විසඳලා දෙන්නම් කියලා. ඒ වගේම අපිට පේනවා මහයමති ප්‍රධාන රාණි සහීබා අවයව පරිත්‍යාග කරපු පුද්ගලයන් ගැන හොයලා බලනවා. හැබැයි සංජය මේ වෙනකොට ඒ සේරම දත්ත විනාශ කරලා ඉවරයි. කොහොමද ඊළඟට අපිට පෙන්නන්නේ මේ වෙනකොට සිරබාරේ ඉන්න ගල්වලේ මැනේජර් රාමේෂ්ට මහයමති තර්ජනය කරලා පංජාබ් බෝම්බ බ්ලාස්ට් එක සිද්ධ කරේ සංජය කියලා කට උත්තරයක් අරගන්නවා. ඒ වගේ මේ කට උත්තරය අරගෙන රාමේෂෝ එතනම මරලා දානවා. ඊළඟට පොලිසිය සංජයට විරුද්ධව FIR එකක් ගොනු කරලා නෝටිස් එකක් දානවා සංජයව හොයලා දෙන්න කියලා. ඒ වගේම ඉතින් සංජයව හොයලා දෙන කෙනෙකුට කෝටියක මුදල් ත්‍යාගයක් දෙන්න තීරණය කරනවා. කොහොම හරි එකෙන් පස්සේ ඊළඟට අපිට පේන්නනවා නිසා සංජයව එක් කරගෙන එනවා නිසාගේ බෝයිෆ්‍රෙන්ඩ් කපිල්ව පෙන්වන්න ජිම් එකට. ඉතින් සංජය කපිල් එක කතා කරන්නම් කියලා ජිම් එක ඇතුළට ගිහිල්ලා නිසා ගැන කතා කර ඉන්නකොට ඒ ජිම් එකේම ඉන්නවා කපිල්ගේ මාමා කෙනෙක් වන පොලිස් නිලධාරියෙක්. ඉතින් නෝටිස් එක දැකලා ඒ පොලිස් නිලධාරියා සංජයව අල්ලගන්න හදනකොටම සංජය ඒ හැමෝටම පහර දීලා එතනින් පැන ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සංජය තේ කඩයක් ගාවට වෙලා ඉන්නවා. එතකොටම අමරට ආරංචිය ලැබෙනවා රාමේශ්වර පොලිසිය විසින් ඝාතනය කරලා කියලා. ඒ වගේම ඉතින් ඒ වෙලාවේ එතෙන්ට ආපු පොලිසියට පුළුවන් වෙනවා සංජයව කොටු කරගන්න. හැබැයි අමර මේ වෙලාවේ පොලිසියට කෝටි ගාණක සල්ලි වගේක් දීලා සංජයව එතනින් ගෙනියන්න දෙන්නේ නැහැ.
ඉතින් මෙන්න මේ සිද්ධිය දිහා බලාගෙන හිටපු කමර් එයාගේ යාළුවන්ට කියනවා සංජය තමා එයාගේ ඇත්තම තාත්තා කියලා. එතකොටම යාළුවා ටික පුදුම වෙලා අහනවා ඔයා කොහොමද ඒක දැනගත්තේ කියලා. එතකොට කමර් කියනවා පුංචි කාලේ මාව එපා කියලා විසික් කරා. කවුරු හරි සාත්‍රකාරයෙක් කියන්නේ නැති ඒ පව නැති වෙන්න මිනිසුන්ට උදව් කරන්න කියලා. ඒක නිසා එයා දැන් මිනිසුන්ට බොරුවට උදව් කරනවා කියලා. ඒ වගේම ඉතින් කමර් එක ඔප්පු කරන්නම් කියලා බොරුවට කහිනවා. ඉතින් ඒ සද්දය ඇහුණ සංජය හොඳටම කලබල වෙලා කමරට කියනවා ගේ ඇතුළට වෙලා ඉන්න කියලා. කොහොම නමුත් ඉතින් මේ කමර් හිතාගෙන ඉන්නේ සංජය තමා එයාව දාලා ගියපු එයාගේ තාත්තා කියලා. ඊළඟට අපිට පේනවා සංජය එනවා වයිදේවිව හම්බ වෙන්න. ඒ විදිහට එනකොට වයිදේවිගේ ගේ ඉස්සරහා සෙනග පිරීලා. මොකද මේ වයිදේවි එයාගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරනකොට ගෙදර කට්ටිය එයාව බේරගෙන. ඉතින් සංජය මේ වෙලාවේ ජීවිතයක තියෙන වටිනාකම වයිදේවිට තේරුම් කරලා දුන්නාත් එයා හොඳටම දන්නවා මේ ගෙදර තියෙන 아무තු නීති රීති නිසා තමයි වයිදේවි වගේම මේ ගෙදර ජීවත් වෙන ඊතුරු ගෑනු කට්ටිය සේරම හිර වෙලා වගේ ජීවත් වෙන්නේ කියලා. ඉතින් සංජය ඒක නිසා වයිදේවිගේ හස්බන්ඩ්ගේ තාත්තට ඒ දේවල් තේරුම් කරලා දීලා එතනින් පිට වෙනවා. ඒ කොහොම නමුත් ඊළඟට මේ සංජය එනවා විරාට් බක්ෂිව හම්බ වෙන්න. ඉතින් සංජය ඇවිල්ලා විරාට් බක්ෂිට කියනවා කමර්ගේ ගමේ තියෙන කසලාංගනේ අයින් කරන්න කියලා. එතකොට විරාට් බක්ෂි කියනවා ඒක කෝටි 750ක ප්‍රොජෙක්ට් එකක් නිසා ඒක අයින් කරන්න බෑ කියලා. ඉතින් සංජය කියනවා එයා ඒ කෝටි 750ම විරාට් බක්ෂිට දෙන්නම් කියලා. විරාට් බක්ෂිට ඉතින් කෝටි 750ක් දෙනවා නම් ඒ කසලාංගනය එතනින් අයින් කරගන්න කැමති වෙනවා. ඉතින් සංජය CCTV එක පෙන්නලා කියනවා එතන නවත්තලා තියෙන කන්ටේනර් එක පරීක්ෂා කරලා බලන්න කියලා. ඉතින් විරාට් බක්ෂි එක නිසා ගෝලයෙකුට කියලා ඒ කන්ටේනර් එක පරීක්ෂා කරලා බලනකොට ඇත්තටම ඒකේ ඇතුලේ සල්ලි ගොඩක් තියෙනවා. ඉතින් විරාට් බක්ෂි එක නිසා කසලාංගනයේ තියෙන ඉඩම ලියලා දෙනවා කමර්ගේ ගමේ මිනිස්සුන්ගේ අයිතියට. ඊළඟට අපිට පේනවා සංජය වයිදේවිගේ ගෙදරට යනකොට ඒ ගෙදර ඉන්න ගෑනු කට්ටිය හැමෝම ගොඩක් සතුටින් hina වෙලා ඉන්නවා. ඇත්තටම ඉතින් මේ ගෙදර කියන්නේ ගෑනු කට්ටියට හම්බ කරන්න තහනම් වුණ තැනක්. හැබැයි සංජයට පේනවා සංජය නිසා ඒ නීතිය නැති වෙලා කියලා. මොකද මේ වයිදේවි මේ වෙනකොට එයාගෙම කියලා සාරි බිස්නස් එකක් පටන් අරගෙන කොහොමරි මේ සංජයට පුළුවන් වෙනවා වයිදේවිගේ මාමණ්ඩිගේ හනමිටි අදහස් සේරම නැති කරලා ඒ ගෙදර ගෑනු කට්ටියට අවශ්‍ය කරන නිදහස ඇති කරලා දෙන්න. ඔන්න ඊළඟට අපිට පේනවා මහා ඇමති ප්‍රධානට ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් කතා කරලා රාණි සහීබගේ අවයව බද්ධ කරපු සියලුම කට්ටියගේ තොරතුරු හොයාගන්න පුළුවන් වුණා කියන ඒ නිවුස් එක දෙනවා. ඉතින් ප්‍රධාන ගොඩක් කේන්තියෙන් කියනවා ඒ කට්ටිය ගෑනු ළමයිද කියලා මට වැඩක් නෑ මම මේ තුන් දෙනාම ඉවරයක් කරලා දානවා කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්නන්නේ වයිදේවිගේ හස්බන්ඩ් යාළුවෙක් එක්ක වැඩකට පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නකොට එයා දකිනවා පොලිස් ස්ටේෂන් එකේ ගහලා තියෙන සංජයගේ නෝටිස් එක. ඊට පස්සේ වයිදේවිගේ හස්බන්ඩ් ඒ නෝටිස් එක උතරගෙන ගෙදර ගිහිල්ලා කියනවා සංජය කියන්නේ ડોක්ටර් කෙනෙක් නෙමෙයි පොලිසියෙන් හොයන දරුණු ත්‍රස්තවාදියෙක් කියලා. මොකද සංජයගේ මාමා සංජයව මේ කට්ටියට හඳුන්වලා දීලා තියෙන්නේ සංජය කියන්නේ ડોක්ටර් කෙනෙක් කියලා. කොහොම හරි මේ වෙනකොට සංජය ඉන්නේ නිශාලගේ දිහා. ඉතින් ඒ වෙලාවේ කපිල් කෑ ගහගෙනම නිශාලයා ගෙදරට එනවත් එක්කම සංජය කපිල්ව අල්ලගෙන එයාට යන්න දෙන්නේ නැතුව නතර කරගන්නවා. එතකොට කපිල් සංජයට කියනවා මම තමුස ගැන හැමදේම නිශාට කියනකල් මෙහෙන් යන්නේ නැහැ කියලා. ආයෙත් අපිට පේනවා වයිදේවිගේ මාමණ්ඩි වයිදේවිගේ මාමට ගෙදරට එන්න කියලා සංජය කියන්නේ ත්‍රස්තවාදියෙක් කියලා කියනවා. ඉතින් වයිදේවිගේ මාමට වෙන කරන්න දෙයක් නැති නිසා සංජය කියන්නේ කවුද කියලා ඇත්තම කතාව මේ කට්ටියට කියනවා. ඒ වගේම එයා කියපු දේවල් විශ්වාස නැත්තම් Google එකේ බලන්න කියනවා. ඉතින් Google එකේ සර්ච් කරලා බැලුවට පස්සේ තමයි මේ කට්ටියට හරියටම තේරෙන්නේ සංජය කියන්නේ කවුද කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ නිශා කපිල්ගේ සද්දය ඇහිලා එළියට එනකොට දකිනවා සංජය කපිල්ගේ කමිසෙන් අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක දැකපු නිශාට හොඳටම කේන්ති ගිහිල්ලා සංජයට අනවශ්‍ය විදිහට දොස් කියනවා. ඒකට ඉතින් දේවට හොඳටම කේන්ති ගිහිල්ලා දේවා ඒ වෙලාවේ සංජය ගැන ඇත්තම කතාව මේ කට්ටියට කියනවා. ඒ වගේම රාණි සහීබගේ හදවත නිශාට බද්ධ කරපු කතාවත් කියනවා. ඉතින් ඇත්ත දන්නේ නැතුව සංජයට දොස් කිව්ව නිසා නිශා මේ වෙලාවේ සංජයගෙන් සමාවත් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කමරට හොඳටම අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නවා. ඉතින් කමර ඒ වෙලාවේ කියනවා කොමගේ අර තාත්තට එන්න කියන්න. එයාම ආව කුණු ගොඩකට දාලා ගියේ නැත්නම් අද මට මෙහෙම මැරෙන්න වෙන්නේ නෑනේ කියලා. ඉතින් මේ වෙලාවේ කමර්ගේ කතාව ඉවස ගන්න බැරිම තැන අමර සියලුම විස්තරේ කමරට කියනවා. ඒත් එක මෙතෙන්ට සංජයත් එනවා. ඉතින් මේ කමරට සංජයව දැක්කට පස්සේ දරා ගන්න බැරුව හොඳටම අඬනවා. ඊළඟට මේ කමර සංජයට කියනවා මට සමා වෙන්න ඔයාගේ බිරිඳගේ පෙනහළු වලින් මට තවදුරටත් ජීවත් වෙන්න බැරි වෙයි. ඒක නිසා ડોක්ටර්ගෙන් අහන්න මේ පෙනහළු වෙන කාට හරි කෙනෙකුට දෙන්න පුළුවන් වෙයි නේද කියලා. හැබැයි මේ වෙලාවේ සංජය කියනවා ඔයා හිතුවනේ මම ඔයාගේ තාත්තා කියලා. ඉතින් අද ඉඳන් මං ඔයාගේ තාත්තා. ඒක නිසා ඔයාට මුකුත්ම වෙන්නේ නැහැ මම ඔයාව කොහොම හරි ජීවත් කරවනවා කියලා. ඒ වගේ මෙතන ඉන්න ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා සංජයට කියනවා ડોක්ටර් ආචිබෝල් තව විනාඩි 20කින් එයාපෝට් එකට එනවා කියලා. මොකද මේ කමර්ගේ සැත්කමට සංජය කෝටි ගණක් වියදම් කරලා ලෝකේ ඉන්න හොඳම පෙනහළු විශේෂඥ වෛද්‍යවරයව ගෙන්නනවා.
ඊළඟට මේ සංජය ඩොක්ටර් වෙක් කරගෙන එන්න දේවත් එක්ක එයාපෝට් එකට පිට වෙලා යනවා. ඒ වගේම ඉතින් මේ වෙනකොට ප්‍රධාන්ගේ මිනිස්සු වයිදේවි මරන්න මුම්බායි වලට ඇවිල්ලා. ඉතින් මේ මැර කණ්ඩායම වයිදේවිගේ ගේ ගැන ඒ අහලපාල කෙනෙක්ගෙන් අහනව දැක්ක තව කෙනෙක් කලින්ම වයිදේවිගේ මහත්තයාට ඒක දැනුම් දෙනවා. ඒ අනුව මේ කට්ටිය මැරකල්ලිය ගෙදරට එන්න කලින් ඉක්මනින්ම සංජය ඉන්න හොස්පිටල් එකට පිට වෙනවා. ඊට පස්සේ මේ මැරකල්ලිය වයිදේවිගේ ගෙදරට ඇවිල්ලා බලනකොට ගෙදර කවුරුත්ම නැහැ. කොහොම හරි ප්‍රධානට ආරංචිය හම්බ වෙනවා කමර් සංජය නිෂා වගේම වයිදේවි එයාගේ ෆැමිලි එකත් එක්කම අදීරා හොස්පිටල් එකේ ඉන්නවා කියලා. ඉතින් ප්‍රධාන මේ දේ ගැන දැනගන්නේ නිෂාගේ නාගේ හොස්පිටල් එකේ ඉඳන් සංජය ගැන කරන Facebook live එකෙන්. කොහොම නමුත් මේ වෙනකොට සංජය ඩොක්ටර් වෙක් කරගෙන එන්න මගක් දුර ගිහිල්ලත් ඉවරයි. ඒ වගේම ඉතින් මේ වෙලාවේ ප්‍රධාන්ගේ මැරකල්ලිය හොස්පිටල් එකට එනවා. ඉතින් ඒ සිද්ධිය අමර් හරහා සංජය දැනගන්නවා. ඊට පස්සේ අපිට පේනවා සංජයගේ ගෝලයෝ ටික සහ ප්‍රධාන්ගේ ටීම් එක අතරේ ලොකු ගැටුමක් ඇති වෙනවා. කොහොම නමුත් අවසානයේ සංජය එතෙන්ට ඇවිල්ලා ප්‍රධාන්ගේ මිනිස්සුන්ට හොඳටම පහර දීලා එයාගේ ගෝලයෝ ටික බේර ගන්නවා. ඊළඟට අපිට පේනවා එයාපෝට් එකේදී ඩොක්ටර් ආචිබෝල්ගේ පාස්පෝර්ට් එක අරගන්නවා. ඒ වගේම සංජයට නිවුස් එකක් එනවා සංක්‍රමණ කේස් එකක් නිසා එයාපෝට් එකෙන් එළියට කාටවත් එන්න දෙන්නේ නැහැ කියලා. නමුත් ඉතින් මේක ඇත්තටම ප්‍රධාන්ගේ ප්ලෑන් එකක්. ඒ අනුව ඊළඟට අපිට පෙන්වන්නේ සංජය එනවා ප්‍රධාන්ගේ ගෙදරට. ඇවිල්ලා කියනවා කමර්ගේ ඔපරේෂන් එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා. ඇත්තටම ඉතින් මේ සංජය එයාගේ බලය පාවිච්චි කරලා ඩොක්ටර් ආචිබෝල්ව හොස්පිටල් එකට ගෙන්න ගන්නවා. ඒ වගේම සංජය මේ වෙලාවේ මහා ඇමතිට කියනවා එයා ඉන්න කල් රාණි සහීබගේ අවයව බද්ධ කරපු තුන්දෙනාට මුකුත්ම අනතුරක් වෙන්න දෙන්නේ නැහැ කියලා. සංජය ඉතින් ඒ විදිහට කියලා හොස්පිටල් එකට එනකොට කමර්ගේ ඔපරේෂන් එක සාර්ථකව සිද්ධ වෙලා. ඉතින් ඒකට හැමෝම කට්ටිය සතුටු වෙනවා. ඒ වගේම ඉතින් සංජයට අවසානයේ රාණි සහීබගේ අවයව බද්ධ කරපු තුන්දෙනාත් එක්කම එකට hina වෙලා කතා කරන්න ලැබුණ එක ජීවිතේ ලැබපු හොඳම අත්දැකීමක් කියලා සංජය කියනවා. ඊට පස්සේ අපිට පේනවා ඉන්ස්පෙක්ටර් ප්‍රකාශ් වෙනවා හොස්පිටල් එකට. ඇවිල්ලා කියනවා මං ඔයාගේ වයිෆ්ට චැලෙන්ජ් කරා කවදා හරි දවසක ඔයාට මාංචු දාලා පොලිස් ජීප් එකේම පොලිස් ස්ටේෂන් එකට ගෙනියනවා කියලා. එහෙම කියලා සංජයට මාංචු දාලා එළියට අරගෙන එනකොටම එදා රාජ්කෝට් වල වගේම අද මුම්බායි වල ලක්ෂ ගානක ජනතාව එතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම පොලිස් වාහනයත් එතනම කුඩු කරලා දාලා. ඒ වගේම තමයි එතන ඉන්න ඔෆිස් කෙනෙකුට මැසේජ් එකක් එනවා සංජයව නිදහස් කරන්න කියලා උසාවි නියෝගයක් ලැබුණා කියලා. ඉතින් ඒ අනුව අවසානයේ අපිට පේනවා සංජය වෙනුවෙන් හැමෝම මිනිස්සු ජයഘോഷා පවත්වන විදිහ. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි මේ අවුරුද්දේ තිරගත වුණ සල්මන් ඛාන්ගේ සිකන්දර් කියන ෆිල්ම් එකත් අවසාන වෙන්නේ. ඒ වගේම ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙහාන් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් තවත් දවසක මේ වගේ සුපිරිම සුපිරි ෆිල්ම් එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.